මේ ළමෙක් ඇහුවා මගෙන් සර් වයිප් කෝඩින් කියන්නේ මොකක්ද කියලා. වයිප් කෝඩින් කියන්නේ දැන් අපි හිතමු ඔයාට ඕනේ මොකක් හරි වෙබ්සයිට් එකක් හදාගන්න නැත්නම් මොකක් හරි software එකක් හදාගන්න ඕනේ. හරිද? එතකොට ඔයා කරන්නේ ඔය ChatGPT එකට ගිහිල්ලා කියනවා මට මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ මට ඒක හදලා දෙන්න කියලා. එතකොට ChatGPT එකෙන් කෝඩ් එක ජෙනරේට් කරලා දෙනවා. ඊට පස්සේ ඔයා ඒ කෝඩ් එක කොපි කරලා අරගෙන ඔය VS Code වගේ මොකක් හරි third party application එකකට දාලා කෝඩ් එක run කරලා output එක ගන්නවා. හරිද? දැන් එතකොට ඔයා කිසිම විදිහක කිසිම ලයින් එකක් ඔයා ලිව්වේ නැහැ. තනිකර ChatGPT එකෙන් ජෙනරේට් කරලා දීපු එක තමයි ඔයා VS Code එකට දාලා run කරලා output එක ගත්තේ. අන්න ඒකට අපි කියනවා white coding කියලා. එතකොට white coding කරන්න ඔයාට programming පිළිබඳ දැනුමක් අත්‍යවශ්‍යම නැහැ. ඔයාට කිසිම programming දැනුමක් නැතුවත් ඔයාට ඕන white coding කරන්න පුළුවන්. හරිද? අන්න ඒක තමයි අපි white coding කියලා කියන්නේ. එතකොට දැන් white coding වල තියෙන නිකන් අපි ගත්තොත් එමේ අඳුරු පැතිකඩ වගේ කියලා කිව්වොත් එමේ ඒක මොකද්ද? ගොඩක් වෙලාවට දැන් අද මේ දවස්වල ළමයි කරනවා කිසිම ප්‍රෝග්‍රෑමින් පිළිබඳ දැනුමක් නැහැ යාට. එයා කරනවා කෙලින්ම ChatGPT එකට හරි Gemini එකට හරි කෙලින්ම prompt එක දෙනවා මට මෙන්න මේ විදිහේ application එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ ඒකෙන් code එක generate කරලා දෙනවා. ඊට පස්සේ ඒක run කරනවා. සමහරట్లాට error එකක් එනවා. අඩුම ඔයාට ඒ error එකවත් මොකද්ද කියලා තේරෙන්නේ නැත්නම් ඇත්තටම වැඩක් නැහැ එතන. හරිද? ඒතකොට ඔයා කරන ගොඩක් වෙලාවට කරන්නේ ඊට පස්සේ ඒ error එකත් ඔයා ChatGPT හරි Gemini වලට හරි දාලා ආය අහනවා මෙන්න මෙහෙම error එකක් ආවා මේ මොකද්ද කියලා. කියන්නේ මගේ අදහස දැන් මගේ අදහස කියන්නේ මම දැන් ෆයිනල් ඉයර් කම්පියුටර් සයන්ස් අන්ඩර්ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට සහ මේ දවස්වල මම ඩේටා සයන්ටිස්ට් කෙනෙක් විදිහට ඉන්ටර්න්ෂිප් එක මගේ කරන ගමන් ඉන්නේ. මගේ අදහස ඔයා බිගිනර් කෙනෙක් නේ. ඉතිමුගා කැම්පස් එකේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට තව කාලය තියෙනවා. සමහරවිට අවුරුදු 3ක් 4ක් වගේ කාලයක් තියෙනවා. ගොඩක් ළමයි දැන් කරන්නේ වයිප් කෝඩින් මත තමයි ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ පළවෙනි දවසේ නම් අපි මොනවද කෝඩින් ඉගෙන ගන්නේ? ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ඉගෙන ගන්න ඕනේ නැහැ. ChatGPT එකට දාලා අපිට අවශ්‍ය කිව්වහම දැන් අපිට මේ අවුට්පුට් එක ලැබෙනවනේ කියලා මේ ගොඩක් ළමයි කරන්නේ ප්‍රෝග්‍රෑමින් වල බේසික් කන්සෙප්ට් ඉගෙන ගන්න නැහැ. මම කියන්නේ ඔයා හිතමුවා ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා මුලින් ඉඳන් මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් Java වේවා Python වේවා මොකක් හරි ඔයාට මාස්ටර් කරන්න ඕන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක AI tool නැතුව සමහර අය සමහරට මේකට එකක වෙන්නේ නැති. ඒත් මගේ අදහස ඔයා AI tool නැතුව තනිකර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක මාස්ටර් කරන්න ඉගෙන ගන්න. එතකොට ඔයාට ඒකේ තියෙන බේසික් කන්සෙප්ට්, ඇඩ්වාන්ස් කන්සෙප්ට් සේරම ටික ඔයාට අහු වෙනවා. හරිද? කියන්නේ ඔයා A to Z ඒ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ අස්සක් මුල්ලක් නැහැ. ඔයාට කාලය තියෙනවනේ. ඔයාට හදිස්සියක් නැහැනේ. එතකොට A to Z ඔයා ඒ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක මාස්ටර් කරන්න. ඔයා මාස්ටර් කරාට පස්සේ ඔයාට පුළුවන් වයිප් කෝඩින් පාවිච්චි කරන්න. එතකොට ඒකෙන් ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩ කරගන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ලොකු ලොකු කම්පැනිස් වල මේ වයිප් කෝඩින් පාවිච්චි කරනවා. එයාලගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න. හැබැයි වයිප් කෝඩින් පාවිච්චි කරන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන හොඳ දැනුමක් තියෙන අය. එතකොට මම හිතනවා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් වයිප් කෝඩින් පාවිච්චි කරනට වඩා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වයිප් කෝඩින් පාවිච්චි කරද්දී ඒකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා. අනිත් ගොඩක් වෙලාවට ඔයා දැන් හිතමුවා ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් වේවා එක්කෝ කැම්පස් යන්න කලින් ඔයා A level ඉවර වෙලා ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් වේවා ඔයා චූටි චූටි ඇප්ලිකේෂන් හදනවා. ආවයි ChatGPT එකට ප්‍රොම්ප්ට් එක දෙනවා. කෙලින්ම කෝඩ් එක මේ හරියට කෝඩ් එකකින් ජෙනරේට් වෙනවා. ඊට පස්සේ ඔයා ඒක VS Code හරි මොකක් හරි third party application එකකට දාලා output එක ගන්නවා. කිසි අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, රන් වෙනවා. දැන් මම මේ දවස්වල ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක මගේ ඉන්ටර්න්ෂිප් එක හදාරන ගමන් ඉන්නේ. එතකොට අපිට කෙලින්ම ඔයා ඉන්ටර්න්ෂිප් එකක් වගේ කරන්න ගද්දී ඔයා හිතන්නේ නැති මුල්ම කාලේ අපි නිකන් චූටි චූටි ප්‍රොජෙක්ට් කර හිටියේ ඉන්ටර්න්ෂිප් එක හම්බුනාට පස්සේ එකපාරට අපි හිතන්නේ නැති ලොකු ප්‍රොජෙක්ට් අපිට කරන්න හම්බ වෙනවා. ලොකු ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ වෙන්න හම්බ වෙනවා. ඒතකොට ගොඩක් වෙලාවට වයිප් කෝඩින් කියන එක මේ පාවිච්චි කරන්න හෙන අමාරුයි වගේ. කියන්නේ අපිට හොඳ දැනුමක් තියෙන්න ඕනේ ප්‍රොජෙක්ට් එක අපි වයිප් කෝඩින් පාවිච්චි කරනවා නම් අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මේ නැත්තම් අපිට ගොඩක් වෙලාවට හරි අවුට්පුට් එකක් හරි රිසල්ට් එකක් ගන්න බැරි වෙනවා. ඉතින් මම කියනවා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වගේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් හිටම ප්‍රෝග්‍රෑමින් ජර්නි එක වගේ පටන් ගන්න හදන කෙනෙක් නම් මම කියන්නේ ඉස්සෙල්ලාම මගේ අදහසට වයිප් කෝඩින් කියන එක දැම්ම ඔයා පාවිච්චි කරන්න එපා. ඉස්සෙල්ලාම AI tool නැතුව ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක මාස්ටර් කරන්න. බේසික් කන්සෙප්ට් සියරම දේ මාස්ටර් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වයිප් කෝඩින් පාවිච්චි කරලා ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න.